සුබ දවසක් වේවා අපේ යාළුවෝ හැමදෙනාටම SL Mixlr YouTube channel එකට අපි ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔව් යාළුවනේ අද අපි ඔයාලට මේ පෙන්වන්න යන්නේ ඔයාලා ගොඩාක් ආසාවෙන් ආස කරන නැත්නම් රස කෑමක් වෙන අමු කජු කොහොමද ගෙදරදී සාමාන්‍ය විදියට හදාගන්නේ කියලා. අපි බලමු දැන් කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම අපි දැන් මේ කජු ටික මේ විදිහට ඔයාලා ගින්දර තියෙන තැනක නැත්තම් ඔයාලගේ ලිපේ වෙන්න පුළුවන් නැත්තම් වෙනම ගිනි ගොඩක් ගහලා වෙන්න පුළුවන් ඒ වගේ ගින්දර තියෙන තැනක මේ කජු ටික හොඳට පිච්චෙන්න දෙන්න ඕනේ. ඒක අර ගානට පුච්ච ගන්න ඕනේ. මොකද නැත්තම් වැඩිපුර පිච්චුනොත් මේවා ඇතුලෙන් කර වෙලා යන හින්දා. එතකොට ඒක පොඩ්ඩක් බලලා ඉවර වෙලා චුට්ටක් මේ විදිහට ඒක වටේ කළු වෙද්දි කියන්නේ මෙයාගේ මේ තියෙන වටේ කෑල්ල කොටස කළු වෙද්දි ඔයාලා ඒ ටික එළියට ගන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් අපේ කජු ටික નિયમિત ගානට පිච්චිලා දෙන්නේ. එතකොට දැන් මීට වඩා මේක ගින්දර ඇවිල්ලා ගියොත් මේක ඇතුලේ කළු වෙනවා කියලා අපි කිව්වනේ. එතකොට ඒ හින්දා අපි දැන් මෙන්න මේ ප්‍රමාණයට ගිනි ගත්තාන් පස්සේ අපි මේ කජු ටික මේ ලිපෙන් නැත්නම් මේ ගින්දරෙන් මේ විදිහට එළියට අරගන්න ඕනේ. ඔයාලට පේනවා දැන් කොහොමද ඒක කරන්න කියලා. හරි. දැන් මේ තියෙන්නේ අපි හරි විදිහට පුච්චගත්ත කජු. හරිද? දැන් මේ කජු ටික අපි වෙනම එක්රැස් කරගෙන අපි මේ ටික දැන් තලා ගන්න ඕනේ. එතකොට මේක තලා ගනිද්දි මේ වගේ ලී කොටයක් උඩ තියලා මිටියකින් වේවා නැත්නම් මොකක් හරි බර දෙයකින් ලොකුවට තද වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මේ ඇතුළේ තියෙන කජු ටික කුඩු වෙන්නේ නැති වෙන විදිහට සාමාන්‍ය ගානට තලා ගන්න ඕනේ. එතකොට ඔයාලට මේ විදිහට බොහොම ලේසියෙන් බික් වෙන් වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. හරි.